හෙලෝ ඔන්න මේක තමයි අපේ ප්‍රී-ෂූට් ව්ලොග් එක. මේ තමයි ළමයි මම. and මගේ පිටිපස්සෙන් ඉන්නේ මේ තමයි අපේ ගෲම්. ඔන්න අපි දෙන්න දැන් රෙඩි වෙන ගමන්. මේ තැන නම් ඔයගොල්ලන්ට ෆැමිලිය ඇති. මේක තමයි බණ්ඩාරගම කිර්ලලේක් වී ෆොටෝ ලොකේෂන් එක. අපේ ෆොටෝස් ටික ලස්සනට අපිට ඕන විදිහට කරලා දුන්නේ මහඩගම ස්පාර්ක්ලින් පික්සල්ස්. ඉතින් මේ බලන්නකෝ අපි මුලින්ම අපේ ෆස්ට් කොස්ටියුම් එක විදිහට ගත්තේ වයිට් තීම් එක ග්‍රීනරි බෑග්ග්‍රවුන්ඩ් එක ඒක ලස්සනට බ්ලෙන්ඩ් වුණා ළමයි. ෆොටෝස් ටිකත් මාර ලස්සනයි ක්වොලිටි. බලන්න ඉතින් කැමරාමන් කීන විදිහට මුලින්ම ලැජ්ජාවෙන් ඔන්න අපි දෙන්න පැද්දි ඉන්නේ කියලා කිව්වා. ඔන්න දැන් පැද්දි ෆොටෝස් ටික ගන්නවා. ඊට පස්සේ අනේ මූණ දිහා බලන්නයි, කම්මුල දිහා බලන්නයි, බෙල්ල දිහා බලන්නයි එක එක වැඩ ගොඩයි. අපිට ඉතින් මේව පුරුදුත් නැහනේ. කොහොම හරි ඉතින් කැමරාමන් කියපු විදිහට ඉඳලා ෆොටෝස් ටික නම් ලස්සනට කරගත්තා. මේ වෙලාවේ චුට්ටක් ඉරත් බැහැගෙන යනවා. ලස්සනයි පොඩක් අඳුරකුත් වැටිලා. හැබැයි ඒ ලොකේෂන් එක මාර ලස්සනයි. ග්‍රීනරි සම්පූර්ණයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක අපේ වයිට් කලර්ස් වලට ඒ ඉවිනිං සන්සෙට් එකටත් එක මාර බ්ලෙන්ඩ් වෙලා තිබ්බා ෆොටෝස් ටික. ඉතින් ඔය හින්නත් යනවා අත් අල්ලගෙන ඉන්නලු ඉස්සරහට ආයේ පිටිපස්සට යන්නලු ආපු විදිය හරි නැල්ලු. ඉතින් ඔන්න ෆොටෝස් 30ක් විතර ගන්න පැය 3-4ක් විතර ඔන්න දැන් ස්පෙන්ඩ් කරලා ඕන දැන් මෙන්න මෙතන ලස්සනට ළමයි අපේ ඩ්‍රෝන් ෂොට් එකක් එහෙම ගත්තා. එතකොට ලස්සනට ඔය වතුරේ එහෙම ලස්සනට දිය රැලි වගේ යනවා ලස්සන ෆොටෝ එකක් තියෙනවා. ඔතන ඉඳන් ඉතින් අපිට මේ බලන්නකෝ කොච්චර දේවල් කරන්න කියනවාද කියලා අපේ ඉතින් යාළුවෝ තුන්දෙනාටත් මාර ෆන්. එයාලට ඉතින් අපි දිහා බලන් ඉඳලා එයාලට හොඳටම හිනා. ඉතින් ඕන දැන් කකුල් දෙක කොහොම දාගෙන අපිට හොඳට පැද්දි හිනා වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ ෆොටෝස් ටිකක් ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් අරගෙන තිබ්බා. ඒ වගේම ඉස්සරහින් ෆොටෝස් ටිකක් අරගෙන තිබ්බා. අපි අර හැමතිස්සෙම හිනා වෙන ලස්සන හිනාව ඒ විදිහටම කැප්චර් වෙලා තිබ්බ. ඇත්තටම රියල් ඒ ෆොටෝස් ටික නම් චුට්ටක් ඉතින් මගේ ගවමයි චුට්ටක් තෙත්තුනා. ඉතින් ඒ වුණාට ඉතින් ඒක වේලලා යන එකනේ. එන්නම තමයි කිය පැද්දි ඉන්න කියලා කිව්වා උඩ බලාගෙන ඒ ඩ්‍රෝන් ෂොට් එක ලස්සන වෙන්න. ඔන්න ඩ්‍රෝන් ෂොට් එක ගන්නවා. අපිට ඉතින් නිදියගෙන ඉන්නයි මූණ දිහා බලාගෙන ඉන්නයි බලන්නකෝ ඉතින් කොච්චර වැඩද කියලා. ඊට පස්සේ ඔන්න ආයෙසරක් ඇවිදන් එනලු ඉස්සරහට අත් දෙක අල්ලගෙන ඇවිදගෙන එන්නලු hina වෙවි කතා කර ඔන්න හමුචුරන් නැමිලා ඉන්නලු. මේක තමයි අපේ දෙවෙනි කොස්ටියුම් එක. පේනවනේ ඉතින් ක්‍රීම් පාටයි රෝස පාටයි කිසිම ගැළපීමක් නැති පාටවල් දෙකක් අපි දෙන්න මැච් කරලා ගලපගන්න තියෙන ලස්සන. ඔන්න ඉතින් ඔය වගේ පඩි බැහැගෙන ඉන්න කියලා කිව්වා. ඒ වගේ අත් අල්ලන් කතා කර ඉන්න කියලා කිව්වා. බලන්නකෝ ඉතින් අපි ඉතින් කීප විදිහටම හැමදේම කරා. ඉතින් ලස්සනට අපේ ෆොටෝ ෂූට් එක ආවා. ඔන්න ඔතන ඉඳන් මට කැරකෙන්න කියලා කිව්වා. ඒක නම් මට හරියට කරගන්න බැරිව ගියා. මං හිතන්නේ අපේ ඔය යාළුවන්ටත් hina ගිහින් ફોකස් එකත් ගිහින් තියෙන්නේ hina ගිය නිසා වෙන්නේ නැති. අන්න ඕක තමයි කැරගෙන විදිහ මම. මේ තමයි අපේ ෆොටෝස් ටික. එහෙනම් බයි.